ගඳ නෙමෙයි යනවා කනවා බොනවා විතරයි මේ මොන සාහිත්‍ය උත්සවයක්ද? අයියේ. ඔව් කනවයි බොනවයි තමයි. බලන්න බෑ අපි ඉන්න තැන බාත්රූම් එක වගේ. බුදු අම්මේ ඒව නෙමෙයි. අයියට කියන්නේ හොඳේ. ඔව්. අයියගේ පුදුම ගඳක් තියෙන්නේ. ඔහේ ගාව තමයි ගඳ එන්නේ. අන්න අයියේ අතනලින්ද. නා ගන්නකෝ. අනේ අයියෝ එහෙකටවත් අයිති නෑ. එකටවත් ඇවිල්ලා නැහැ. අතරන් අයියේ. ඔව්. අබා ඉතින් හොඳේ. දෙයියන්ම පිටා කන්නයි බෝන්න නම් එක. බුදුහාමේ කනවා බොනවා මේක එක. අබා එහෙමයි. ඔව්. චූකාලා දාන්න පුළුවන් කට්ටිය සපෝට් එකක් දෙනවා. නියමට සපෝට් එක දෙන අය තමයි මෙහෙ ඉන්නේ. අත්තටම දේවිලේ. දෙයි බලන්න කිල්ලලා. අන්න බලනවා ඉතින් හොඳේ. අපිට පාරක් එහෙම ගහන නංගලා දුන්නා. දෙයි නියමට. අන්න පුතේ හොඳේ. ලා 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 ඔයාලගේ බ්‍රේක් එක වැදිලා දිනේ টොප් තැනක. මල්ලික කියන්නේ හොඳේ. මල්ලියේ. අනේ දැන් බලපංකෝ යකෙක් වුණත් කමක් නැහැ ලෝකේ. දැන් ඉන්නේ කියලා නම් යකෙක් වුණත් කමක් නැහැ. ඔහොම තමයි ඉන්නේ. ඔබ තමයි කියන්නේ ඉතින් හොඳේ. බුදුහාමේ අදලා ගන්න ළඟට. බුදුහාමේ ළඟට අදින්න. කොහොමද කොල්ල රජ බවට අදින්න ඉන්න හොඳයි. බුදුහාමේ බුදුම ලැජ්ජාවක් තියෙනවා. නැත්නම් ඉතින් මේ දහලා. දැන් මේ ඔය කවියක් කියන්න දෙන්නේ. අනේ අයියේ මං කැමති හොඳේ. නංගිට කයියක් කියලා. අනේ කියන්න කොහෙද? අපයි මෙහෙමයි. මෙදා පාරවත් ජීවරුද බරි දින මෙදා පාරවත් නිකව. නෑ මෙදාසරේ අපි නංගිට කියලා මොනවා හරි කරගමු. පුළුවන්. අයියේ මොකද දන්නවද? මගෙත් මේ ගැන වැඩි බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නෑ නේද? අපයි ඉතින් කෙල්ල මෙදාසරේට බැලිය කෝට නම් මේක කරනවමයි. අනිවාර්යෙන් කෙල්ල කැමති. මොකද දන්නවද? අයියේ මම එකක් කියන්නේ. කියන්න බෑන්න. දොරකඩ ගහේ ලලා දනලා අම්බදල්ලා මතකයි සුදෝ මතකයි ඔබ මත නල ගුණත් ඔබේ තුරුලේ සනසිරුලේ මහත්යාගිලා දන්නයි ඒක තමයි කියලා දාමු. කියනව සත්ත කයි දුම්රියකට බලාපල්ලක. අයියේ මම කැමති ආගමස් එකක් අහන්න. මගෙන් කවියක්. මේ මා කියන කවි වල තාලේ නෑ අයියේ. මම ඔයා කවි කියන අහලම නෑ. මම අපේ අම්මා හැබැයි හොඳන්නේ අම්මා. මම දෙකකට කවි කියන්නේ. ඒකෙන් අයියයි නංගි වාගේ. ඔව් අයියයි නංගි මම වාගේ. පුතේ හොඳේ. අනේ කොහොමද නන්නේ? ඔව් ඔය යන්නේ හොඳ තැන් වලට බලන්න. ඔව් ඉතින් කලාකරි තැන් වල යන්න. ඔව් කොහොමද ගමන්න පොච්චස් පාර්ටි මේ මිගාවට මම කරගත්තා. නරකලා තියෙන්නේ. එහෙම නෙවෙයි. කියනකො හලෝ. අනේ ඔය එකක් කියනකො. පටිගිනි වෙලා මා ගිය කල සුදු ගෙගෙට. ඉරිබත් කාලේ අම්බටින මදි උනේ. බුදුහාමේ ඉරිබත් කාලේට ඔහමනම් කියන දුන්නා තේ එකක් වැනිලා දාලා මට. ආපුලේ නම් මේ කට්ටිය වගේමයි. බොන්දෝ නොබොන්දෝ කියලා සිතුනි මට. වැනිලාද සුදෝ පෙම් කෙරුවේ මම නුඹට. අන්න තමයි ඉරුපත යන වෙලාවක නිකටේ අතසියන් පර කල්පනාවක
ඉන්නා විටදී තනියම හුද කලාවක එන්නද නෝනි ගෙදර කවුරුත් නැති වෙලා ඒ මොකටද මං ගෙදර කවුරුත් නැති වෙලා යන්නේ අන්න බලනවා අයියේ ඔය මාර ಜಾති පහේ බඩුවක් අනේ අයියේ තව මේක නෙමෙයි අයියේ තව එකක් දෙනවා අනේ බෑ අනේ අයියේ අයියේ මට ඔයාගෙන් බඩුවක් ඕන අයියට මගේ මොකද්ද ඕනේ ඔයාගෙන් බඩුවක් අර මොකද්ද මගේ ලේ ඕනේ අපේ අම්මේ ඔයලේ මට වැඩක් නැහැ ඔහු මගේ හදවත ඕනේ බුදුහාමේ ඔක 17කට දීලා තියෙන්නේ අයියට එහෙනම් මගේ අත ඕනේ බුදුහාමේ මංගාවකට තියෙනවා ඔව් ඔයාගේ හිත කැතයි අනේ අයියේ මම කිව්වා ඔයාගේ අටකොටු ගැන ඔයා hina වෙනවා නැත්තම් අයියේ හරිම කැතයි ඔයාගේ හිත අනේ අයියෝ ඔයට මොනවද මගෙන් ඕනේ මට ඕන ඔයාගේ ෆොටෝ එකක් අර මොකටද මගේ ෆොටෝ එක මට ඕනානේ ඔයාගේ ෆොටෝ එකක් අයියට කියන්නේ ඉල්ලුවමද මන්දා ඒක තමයි මට ඔයාගේ ෆොටෝ එක හරිය වැදගත් අර මොකටද මගේ ෆොටෝ එක ඔයාට අපේ ගෙදර තියෙනවා කුකුල් කූඩුව තියෙන ප්‍රවේශම් කරගෙන ප්‍රවේශමෙන් තමයි තියෙන්නේ විතර කන්න හින්දා කුකුල් කූඩුව ඉස්සරහයි මගේ ෆොටෝ එක ඕම අද දුවනවා ෆොටෝ එකක්ම කලවද්ද වෙන්නේ නැහැ කලවැද්ද නෙමෙයි මොකෙක්වත් දෙන්නේ නැහැ මටත් ඔය වෙලාවට එනකොට දෙයක් ආවා කියන්නේ දෙරේගෙන ඔයාගේ හිත කැතයි ඈ මම කියන්නේ දෙරේගෙන තමයි නෑ hina වෙන්නේ ඒ නාවෙන්නේ ළමයි දෙල කවුරු නැති හින්දා බෙර ගන්න නැති හින්දා ඒව නෙමෙයි මගේ මස් මොනවද ඕනේ කැවුද දෙන්නද මම අනේ ඕ මුකුත් එපා අයියේ මොකද්ද ඕනේ මම ආපුලේ ඉඳන් නිකවලටිය ප්‍රාදේශීය සභාවේ නෙමෙයි ලේකම් කාර්යාලේ ලේකම් කාර්යාලේ හොඳ ඔව් බුදුවම්මේ අනසම් වල නම් මත කන්දා යන හැටියට අයියේ ආපුලේ ඉඳන් පුදුමාකාර සංග්‍රහයක් තිබුණේ අපි ආම එහෙම තමයි අපේ නගා ඔව් කණ්ඩයන් කියන ආපුවේ ඉඳලා අපේ බුදුමල්ලේ හොඳ මට හොඳ වන්න ඕක කරාට පස්සේ පොඩි අමාරුවක් ඇතිලා තියෙන්නේ මේ මොකද්ද කියන්නේ බඩ කාලා වැඩි වෙලා අනේ අයියේ පුළුවන් නම් ඔයක ෆොටෝ එකක් දෙනවකෝ යකෝ ඔහෙට කැම වැඩි වීමයි මගේ ෆොටෝ එකේ ඇතුලේ සම්බන්ධය මොකද්ද නෑ අයියේ මට ඕක ආශ්‍රමයට පස්සේ ටොයිලට් එකට ඔයාගේ වගේ ෆොටෝ එකක් දුන්නාම පස්සේ බෝස් ගානේ යනවා මතකින් තු විතර එකට මම දැක්කම බඩ යනවා අනේ අයියේ කුසුමා ඒ කුසුම නෙමෙයි බං අපේ ඔෆිස් එකේ මිස් කෙනෙක් අනේ මල්ලි මේ උදව්වට ආපුවයි අපේ නංගි හැබැයි ඉතින් මෙයා කාර ළමයි ටිකක් ඉන්නකේ හින්දි කාලක් කියන්න කොල්ලට ආවා ළමයි හින්දි වලට කැමති උදේ හින්දි කාලක් කියන්නේ අයියේ හැබැයි ඉතින් නගලා දෙන්න ඕන හොඳ නගලා දෙන්න බෙර පදයක් අහන්න පාර දෙන්න ඕන හොඳ මර තපුණේ රාන දුදු ආයේ දුදු තුවාල ළඟට දෙහිවැල් එනකොට උහුලන්න බෑ අම්මේ අංගි හිරේ කොලා යනවා ඒ වනේ අවවන්නේ තව චූන් එකක් දාමු තා චූන් එකක් ඕනේ ආට අයියේ ඔන්න අපේ චූන් එකක් දෙනවා හොඳට ගලපලා ගන්නවා ඒක නම් ගලප ගන්න වෙනවා සීකිරි සිතුව මඟ ලාලිත රඩී වේද එහෙනම් නංගි මම අමතක නෑනේ නගා කල්පනා කරනවා දැන් මම මොකද කරන්න කියලා බලාගෙන ඉන්නවා අයියේ ඉතින් කාවත් මුත්තලා අන්නට පානික වරදිය කෙල්ලන්ගේ දිර පුලනු ඒක විතරක් යකෝ අපි දෙන්නේ හොඳ කඹ ආදර ගුණවදන සුදු ඔබ දකින්න අයි දකින්න නැතිනලනවා මගේ දන් කඳුළු ටටටට බුදු අම්මේ මොකේ කැටකොට බබළුගේ දිවිට බුදු අම්මෝ ආදර පෙන්ගේ රුවාට ඔබ මගේ මුකුළු නැත සලුවගෙන වා ආසිරි සලන්නට තරක ආදර
තූ විතරයි. රත්තරන්යි. ඔයාට හොඳේ. එහෙම නෙමෙයි. ඔයාට මං ගැන ආසනම් වෙනවා පිළිකන්ද ගීත ඔබෙන් හාට්ටම්. බුදුහාමේ ඔයගේ තොම්බ ඉතර තිබුණේ කොහොම ජූඩියට. ඔයාගේ කට නම් බලල් දුන්නා. ඔය ගාව කොම්බිලි කරන කදේ. අනේ හලෝ. ඔයාට කියන්නේ ඔය කොහොමද තොම්බ ලොකු කරගත්තේ? අයියට අනිකම ගිරා හොටක් වගේ තිබ්බේ. දැන් මොකද ඔය ලොකු කරගන්නේ හොඳේ? ලොකු කර කොහෙන්ද ආවේ කියලා දැනගන්න. පුරේ නෙමෙයි. වාසනාව. අනේයෝ මෙන්න මේ වසර 2006 වෙන්නා වූ බුද්ධ ශාසනය සමාන වන්නා වූ වාසනාව. අපේ නර්තන කලාව නේද ගුරුනාංශ? ඔව් ගුරුනාංශ. ඒ මාත්‍ර සම්පන්නා වූ දහරසන් ශාන්ති කර්මය වාසනාව. සල්පාල නර්තනාංගයේ ගෙනහර පාල නේද? සලුපාලි නර්තනාංගයේ ගෙනහැර දැක්ක කියනවා. මෙන්න මේ ඒ පැමිණියා වූ සියලු දෙනාට අනේයෝ තිබුණා වූ දෝෂ අන්ධකාරව දුරු වෙලා සාහිත්‍ය හැඟීම තව තවත් දිනුට පැතිරෙන්නේ කියලා. වාසනාවන්. ගුරුනාංශේ අපි මෙතෙන්ට අවිල්ලා නේද? මේ කිව් වචන අත කරේ මෙන්න මේ කට්ටිය කලේ පිරිසුදු කරපේක නේද? මේ හැම ඉන්න කෙනෙක්ගේම hina වෙලා ලේ ධාතුව මොහොතකට හරි පිරිසුදු වුණා, සන්තෝෂ වුණා, කිසි තිබිච්ච ලෙඩ දුක් ඔක්කොම අමතක වෙලා ගියා. එහෙනම් නේද ගුරුනාංශේ? අන්නේ නිර්මල බුද්ධහමෙන් වෙන්නා වූ දේවකම අපේ නර්තන ගුරුනාංශේ මේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දරුවා ප්‍රකාරයෙන්ම මතක ශක්තිය. එහෙනම් මතක ශක්තිය වැඩි වෙන්න. ධාරණ ශක්තිය වැඩි වෙන්න. මෙන්න මේ සියලු දෙනාගේ රැකී ආරක්ෂාව දිනුතුරුපත් වෙන නේද? මේ ආයතනයේ දවසින් දවස බබලවන්න. ලබන අවුරුද්ද අපිට එන්න මෙන්න මේ පැත්තේ පරිකල කාලයක් අය ගන්න. අනේ ඔය නැත්තම් ගෙහින් නටාන මෙහෙන්න ඕනේ. එහෙම නෙමෙයි නේද? අනේ ඔව්. එහෙනම් මේක නාම සලුවේ සදා සාන්තිය කරගෙන යනවලු. සල්වෙන් සාන්තිය කරගෙන යන අවසර. මధుරාපුරවලේ පන්නේ අලුනේ දොදුරා හදතනේ දොරබතවන්නේ මధుර රෝගපිරි මధුරලානේ මధుර මාලපා පිටර දරේ